මම හිතනවා ඔබ හැමෝම බෙදීම යන වචනය මීට පෙර හොඳින් අසා තිබෙනවා කියලා. කවුරු හරි ඔබට කිව්වොත් යම් කිසි දෙයක් කීප දෙනෙක් අතර සමානව බෙදන්න කියලා. හිතන්න මෙහෙම. අම්මා දෙන මුදල් ප්‍රමාණයක් ඔබත් ඔබේ සහෝදරයත් අතර සමානව බෙදා ගන්න ඕනේ කියලා. එවිට අපි බෙදීම පිළිබඳ දැනගෙන ඉන්න ඕනේ නේද? හොඳයි. එහෙනම් අපි බෙදන්න ඉගෙන ගමු. අපි කියමු මෙහෙම. අපි ළඟ තියෙනවා නිවාස 4ක්. මම ඒවා මේ රවුම් 4ෙන් පෙන්වන්නම්. මෙන්න මේ විදියට. දැන් මට මේ නිවාස 4 අපි දෙන්නෙක් අතර සමානව බෙදන්න ඕනි. මම අඳින්නම් මාව මෙන්න මේ විදිහට. වම් මත පැත්තෙන්. මේ මම. ඊළඟට දකුණු අත පැත්තේ ඉන්නේ ඔයා කියලා හිතන්න. මම දන්නවා ඔයාට මෙච්චර වයසක පෙනුමක් නැති බව. අපි හිතමු එයා ඔයාගේ මාමා කෙනෙක් කියලා. හොඳද? හරි. රැවුලකුත් තියෙනවා. ටිකක් වයස පාටයි නේද? අපි දෙන්න අතරේ තමයි මේ නිවාස 4 බෙදන්න යන්නේ. අපි ලියමු මෙහෙම. අපට නිවාස 4ක් තියෙනවා. ඒවා බෙදන්න ඕනේ අප දෙදෙනා අතරේ. ඇයි මම දෙදෙනා කියන වචනය බර කරලා කිව්වේ? මොකද දෙදෙනා කියන වචනය හරිම වැදගත් නිසායි. අපි දෙන්නයි ඉන්නේ. එහෙනම් නිවාස 4 දෙකෙනුයි බෙදන්න ඕනේ. ඔබට මෙහෙම කරන්න පුළුවන්. මම මේවා මෙහෙම ඉරකින් හරි මැදින් වෙන් කරන්නම්. එතකොට අපට සමාන ගොඩවල් දෙකක් ලැබෙනවා. එනම් අපි මේ දීලා තියෙන ගණන සමාන කොටස් දෙකකට බෙදුවා. ඒ කියන්නේ නිවාස 4 සමාන කොටස් දෙකකට වෙන් කළා. මේ ලොකු කොටුව ඇතුලේ තියෙන්නේ ඔක්කොම නිවාස ගණන. එය හරියටම දෙකකට බෙදුවා. එතකොට මේ තියෙන්නේ පළවෙනි කණ්ඩායම. මම මේ තද දම් පාටින් වෙන් කරන්නේ ඒක. ඊළඟට මේ තියෙන්නේ දෙවෙනි කණ්ඩායම. එහෙනම් දැන් කියන්න පුළුවන්ද එක කණ්ඩායමක නිවාස කීයක් තියෙනවද කියලා? එක ගොඩක නිවාස 1යි 2යි දෙකක් තියෙනවා. එනම් මට ලියන්න පුළුවන් නිවාස 1යි 2යි කියලා එක ගොඩක. ඒ වම් පැත්තේ ගොඩේ. ඒ වගේම දකුණු පැත්තේ 1යි 2යි. අපි කොහොමද මෙය ගණිතමය ආකාරයට ලියන්නේ? ඔබ සමහර විට බෙදීම ගැන මීට කලින් ඉගෙනගෙනත් ඇති. යම්කිසි මුදල් ප්‍රමාණයක් ඔබ හා ඔබේ සහෝදරයා අතරේ බෙදා ගන්න අවස්ථාවක එහෙම නේද? හොඳයි. අපි දැන් බලමු කොහොමද අපේ ගැටලුව ගණිතමය ආකාරයෙන් ලියන්නේ කියලා. අපිට ලියන්න පුළුවන් 4 බෙදීම. 4 කියන්නේ මේ නිවාස 4 ගැනයි. අපි මේ නිවාස 4 බෙදුවා සමානව කණ්ඩායම් දෙකකට. එනම් 4 බෙදීම 2 සමානයි නිවාස 4 සමානව කණ්ඩායම් දෙකකට බෙදා වෙන් කරපුවාම අපට එක් කණ්ඩායමකට ගෙවල් 2 බැගින් ලැබුණා. එනම් මෙම බෙදීම සමාන වෙන්නේ 2ට. මම බෙදීම සම්බන්ධව මේ වගේ උදාහරණයක් ගත්තේ ඇත්තටම ඔබට කියන්න බෙදීම කියන්නේ එක්තරා ආකාරයක ණයක් කරගන්නවා වගේ වැඩක් කියන්නයි. ඒ වගේම ඔබට ඉදිරියේදී වැටහෙවි බෙදීම කියන්නේ ගුණ කිරීමේ
විරුද්ධ ගණිත කර්මය කියලා. මම කිව්වොත් මා ළඟ ගෙවල් දෙක බැගින් වන ගොඩවල් දෙකක් තියෙනවා කියලා. එහි තේරුම තමා ගෙවල් දෙක ගුණ කිරීම ගොඩවල් දෙක. එනම් මුළු ගෙවල් ගණන සමානයි 4යි. එම නිසයි මම කියන්නේ එක්තරා අවස්ථාවකදී මෙම බෙදීම සහ ගුණ කිරීම යන දෙකම එක හා සමාන වෙන බව. තව දුරටත් උදාහරණ කරන විට හොඳින් ඔබට එය වැටහෙවි. අපි ගමු තව උදාහරණයක්. අපි බලමු 6 බෙදීම 3හි අගය කීයද කියලා. මම අඳින්නම් වස්තුන් 6ක්. හිතන්න මා ළඟ පබළු 6ක් තියෙනවා කියලා. මෙන්න මේ වගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා. දැන් මම පබළු 6 3ට බෙදන්න යන්නේ. ඒ සඳහා එක ක්‍රමයක් තමයි මේ. හිතන්න මේ පබළු 6 සමානව 3 දෙනෙක් අතර බෙදා දෙන්න ඕනි කියලා. එතකොට එක් අයෙකුට පබළු කීයක් ලැබෙයිද? එහෙනම් මුලින්ම මම මේ සමානව කොටස් 3කට වෙන් කරන්නම්. මට හිතෙන්නේ ඒ සඳහා හොඳම විදිය තමයි මේ. එක කණ්ඩායමක් මෙහෙම. ඊළඟ කණ්ඩායම මේ විදිහට. සහ තුන්වන කණ්ඩායම මේ ආකාරයට. දැන් බලන්න හැම අයෙකුටම සමානව පබළු ලැබිලා තියෙනව නේද? ඒ වගේම තමයි ඒ ගණන බැලුවොත් 1යි 2යි. දෙවන කෙනාටත් 1යි 2යි. තුන්වන කෙනාටත් 1යි 2යි. එනම් එක්කෙනෙකුට පබළු 2 බැගින් ලැබෙනවා. එහෙනම් 6 බෙදීම 3 සමාන වෙනවා 2ට. මේ තමයි පහසුම සහ හොඳම ක්‍රමය 6 3ට බෙදීම සඳහා. අපි දැන් ටිකක් වෙනස් ක්‍රමයකට යමු. සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමයක් එහෙම නෙවෙයි, හොඳද? ඒත් මම හිතනවා ඒ ඔබට හිතන්න පුරුදු කරන ක්‍රමයක් වේවි කියලා. අපි බලමු 6 බෙදීම 3. හිතන්න අපි ළඟ විරල ගෙඩි 6ක් තියෙනවා කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. කලින් අවස්ථාවේදී අපි කළේ කණ්ඩායම් 3කට පබළු 6 වෙන් කරපු එකයි. 1 2 සහ 3 ලෙස. දැන් මම 6 බෙදීම 3 සඳහා කරන්න යන්නේ ගොඩවල් 3කට වෙන් කරන එක නෙවෙයි. නමුත් එක් ගොඩකට 3ක් වන විදියට වෙරළු ගෙඩි වෙන් කරන එකයි. පැහැදිලි නේද මම කියපු දෙය? හොඳයි. අපි බලමු. එක ගොඩකට 3 බැගින් වන ලෙස මෙම වෙරළු ගෙඩි 6 ගොඩවල් කීයකට වෙන් කරන්න පුළුවන්ද කියලා. මම අඳින්නම් 3 ගොඩවල්. මේ වෙරළු ගෙඩි 3ක් ඇති එක ගොඩක්. මේ තව වෙරළු ගෙඩි 3ක් ඇති ගොඩක්. එහෙනම් මෙතනදී මම කළේ යම් කිසි දෙයකින් 6ක් අරගෙන ඉන් එකකට 3ක් සිටිනසේ ගොඩවල් වලට වෙන් කරපු එකයි. එතකොට මට එවැනි ගොඩවල් 2ක් ලැබුණා. එහෙනම් පිළිතුර වෙන්නේ 2. ඒ තමයි මම කියපු අනිත් ක්‍රමය. ඇත්තටම මේ හරි අපූර්ව දෙයක්. එයි මම එහෙම කියන්නේ. ඔබ බැලුවොත් මේ සම්බන්ධතා දෙක දිහා පැහැදිලිව ඔබට පෙනේවි. මෙතන තියෙනවා 6 බෙදීම 3 සහ
හය බෙදීම දෙක කියන සම්බන්ධතා දෙකම. මම ලියන්නම් ඒ මෙහෙම. හය බෙදීම දෙක කීයද? හරියට පළමුවෙන් ගත්ත පපළු හය බෙදපු ආකාරය වගේ. මම නැවත අඳින්නම් 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. අපි මේ 6 ගොඩවල් දෙකකට වෙන් කළොත් එක ගොඩක් මේ විදිහට අනෙක් එක මේ විදිහට. එතකොට එක ගොඩකට අවයව 3 බැගින් තියෙනවා. එනම් 6 බෙදීම 2 සමාන වෙනවා 3ට. එහෙම නැත්නම් අපිට මේ ගැන හිතන්න පුළුවන් තව විදිහකට. 6 බෙදීම 2 සමානයි. අපි ගමු මොනවා හරි භාණ්ඩ ಜಾති 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා. ඊට පස්සේ අපි එය එක ගොඩකට දෙකක් අයත් වෙනසේ ගොඩවල් වලට වෙන් කරනවා. මෙන්න මේ විදිහට. 1යි එක ගොඩයි. ඇත්තටම මේවා එකම පිළිවෙලකට ගොඩවල් වලට වෙන් කරන්න කියලා දෙයක් නැහැ. වැදගත් වෙන්නේ එක ගොඩකට අයිති ද්‍රව්‍ය ගණන විතරයි. 2යි 3යි. තවදුරටත් ගොඩවල් වලට වෙන් කරන්නේ නැහැ. දැන් අපිට ගොඩවල් කීයක් ලැබිලා තියෙනවද? අපිට ලැබිලා තියෙනවා ගොඩවල් 1යි 2යි 3යි. 3ක්. එනම් 6 බෙදීම 2 සමානයි 3යි. ඔබ නිරීක්ෂණය කළාද යම් දෙයක්? බලන්න. 6 බෙදීම 3 සමානයි 2යි. මෙතනත් 6 බෙදීම 3 සමානයි 2යි. ඒ වගේම 6 බෙදීම 2 සමානයි 3යි. මම එය නැවත පහලින් ලියන්නම්. 6 බෙදීම 3 සමානයි 2යි සහ 6 බෙදීම 2 සමානයි 3යි. මෙම සම්බන්ධතාවයට හේතුව තමයි ඒ කියන්නේ මේ 3 හා 2 සංඛ්‍යාවල ස්ථාන මාරු කිරීමෙන් පිළිතුරු ලෙස 2 හා 3 අගයන්ම ලැබෙන්නේ දෙවරක් 3 6 නිසායි. හිතන්න මම ළඟ 3 ගොඩවල් දෙකක් තියෙනවා කියලා. මේ එක 3 ගොඩක්. මේ තව 3 ගොඩක්. 3 ගොඩවල් 1යි තව 3 ගොඩයි. ඔක්කොම 3 ගොඩවල් 2යි. එම නිසා 3 ගොඩවල් 2ක් සමානයි 6යි. එනම් දෙවරක් 3 සමානයි 6යි. ඒ වගේම ඔබට අනෙක් විදිහටත් හිතන්න පුළුවන්. 2 ගොඩවල් 3ක් කියලා. බලන්න. 2 ගොඩවල් 1යි. තව 2 ගොඩයි. මේ 3 වෙනි 2 ගොඩ. එතකොට මේන් කියවෙන්නේ 2 ගොඩවල් 2ක් කියලා. එනම් 3 ගුණ කිරීම 2. ඒකත් සමාන වෙන්නේ 6ට. එහෙනම් ඔබට පැහැදිලි දැන් දෙවරක් 3ත් සමානයි 6ට. 3 වරක් 2ත් සමානයි 6ට. ඔබට මතක ඇති අපි කලින් වීඩියෝ එක ඉගෙන ගත්තා ගුණිතයේදී සංඛ්‍යා දෙක ලියන අනුපිළිවෙල වැදගත් වෙන්නේ නැහැ කියලා. ඒ හේතුව නිසා තමයි අපිට ද්‍රව්‍ය 6ක් සමාන ගොඩවල් දෙකකට බෙදුවාම එක ගොඩකට 3ක් ලැබුණෙත් ද්‍රව්‍ය 6ක් සමාන ගොඩවල් 3කට බෙදුවාම එක ගොඩකට ද්‍රව්‍ය 2ක් ලැබුණෙත්. අපි තව උදාහරණ කිහිපයක් කරමු. එවිට ඔබට තවදුරටත් පැහැදිලි වෙයි ඇත්තටම බෙදීම කියන්නේ මොකක්ද කියලා. අපි ගමු මේ වගේ උදාහරණයක්. 9 බෙදීම 4 වගේ එකක්. ඉස්සෙල්ලම මම අඳින්නම් ද්‍රව්‍ය ಜಾති 9ක්.
1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. දැන් අපි මෙය 4ෙන් බෙදන්න ඕනේ. අපි මේවා 4 බැගින් වෙන ගොඩවල් වලට වෙන් කරමු. උත්සාහ කරලා බලමු. මේ බෝල 4ක් තියෙන එක ගොඩක්. නැත්නම් එක කණ්ඩායමක්. අපිට මේ විදියට තව 4ක් සහිත ගොඩක් වෙන් කරන්න පුළුවන්. ඒ ආකාරයට ගොඩවල් වලට වෙන් කළාම අපිට එකක් ඉතුරු වෙලා තියෙනවා. ඔබට පේනව නේද? ඒට අපි කියනවා ශේෂය කියලා. අපිට එයින් නැවත 4ක් ඇති කණ්ඩායමක් හදන්න බෑ. එහෙනම් 9 4ෙන් බෙදනකොට අපිට හරියටම සම්පූර්ණ ගොඩවල් 2යි ලැබෙන්නේ. තව ඉතිරි එකක් ලැබෙනවා. එහෙනම් අපිට ලැබෙන පිළිතුර වෙන්නේ සමහර විට ඔබට මෙය අලුත් සංකල්පයක් වෙන්නත් පුළුවන්. 9 බෙදීම 4 සමානයි කණ්ඩායම් 2යි. මෙතන එක කණ්ඩායමයි මෙතන අනික් කණ්ඩායම. ඊළඟට අපිට එකක් ඉතිරි වුණා. එහෙනම් අපිට පිළිතුරු ලෙස ලියන්න පුළුවන් 2යි ඉතිරි 1යි කියලා. 9 බෙදීම 4 සමානයි 2යි ඉතිරි 1යි. මම ඇහුවොත් ඔබගෙන් 12 බෙදීම 4 කීයද කියලා? මම අඳින්නම් මෙහිම රවුම් 12ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. අපි ලියමු 12 බෙදීම 4. මට ඕනි මේ 12 අපි හිතමු ඒවා ඇපල් හරි මිදි හරි කියලා. එකකට 4 බැගින් වෙන ගොඩවල් වලට බෙදන්නයි. අපි ගමු මේ 4 එක කණ්ඩායමක් වූ ගොඩක් කියලා. මේ තවත් ඒ වගේ කණ්ඩායමක්. ඔව්. අපිට තව එක කණ්ඩායමක් ලබා ගන්න පුළුවන්. මේ 3 වෙනි 4 කණ්ඩායම. මෙහිදී අපිට කිසිත් ඉතුරු වුණේ නැහැ. ඒ කියන්නේ 12 සමානව 4කට බෙදන්න පුළුවන් කිසිවක් ඉතිරි නොවනසේ කියන එකයි. 1යි 2යි 3යි. එනම් 12ට 4 ගොඩවල් 3ක් තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 12 බෙදීම 4 සමානයි 3යි කියලා. අපි බලමු කලින් ඉගෙන ගත්තා වගේ 12 බෙදීම 3 කීයද කියලා. ඔබට මතක නම් මේ ඉගෙන ගත්ත දෙය ඔබ කියාවි මෙහි පිළිතුර 4යි කියලා. මොකද 3 වරක් 4 සමානයි 12යිනේ. අවශ්‍ය නම් අපි නැවත රූප සටහනක් අඳිමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. දැන් අපි මෙම 12 තුනේ ගොඩවල් වලට වෙන් කරමු. ඔබට ඒ කැමති ආකාරයට තුනේ කණ්ඩායම් වලට වෙන් කරන්න පුළුවන්. තීරු හෝ පෙළි වශයෙන්ම අරගන්න අවශ්‍ය නැහැ. මම මෙන්න මේ ආකාරයට වෙන් කරන්නම්. මේ එක තුනේ ගොඩක්. අපි මෙතනින් වෙන් කරමු තවත් 3ක්. එය තව කණ්ඩායමක. ඊළඟට මෙතන තව 3ක කණ්ඩායමක්. අවසානයේට මෙතන තියෙනවා තව 3ක්. එය තව කණ්ඩායමක් වෙනවා. කෙසේ ගොඩවල් වලට වෙන් කළත් එක කණ්ඩායමක 3ක් තිබීමයි වැදගත් වෙන්නේ. හරි. අපි දැන් බලමු එවැනි කණ්ඩායම් කීයක් තියෙනවද කියලා. එක කණ්ඩායමයි.
මේ තියෙන්නේ අපේ දෙවෙනි කණ්ඩායම. ඊළඟට අපේ තුන්වෙනි කණ්ඩායම. අවසාන වශයෙන් අපිට තියෙනවා හතරවන කණ්ඩායම. එහෙනම් අපිට හරියටම කණ්ඩායම් 4ක් තියෙනවා. මම ඔබට ඉක්මනින් ඇඳලා පෙන්වන්නම්. අපිට මෙහිම පහසුවෙන්ම මේ 12 තුනේ ගොඩවල් වලට වෙන් කරන්න පුළුවන් මෙහෙම. 1යි 2යි 3යි 4යි ලෙස. මේ ක්‍රම දෙකෙන්ම අපි 12 තුනේ ගොඩවල් වලට බෙදපු එකයි කළේ. අපි තව ගැටලුවකට යමු. ශේෂයක් ලැබෙන ගැටලුවකට ගියොත් හොඳයි කියලා හිතෙනවා මට. අපි බලමු 14 බෙදීම 5ෙහි අගය කීයද කියලා. අපි මුලින්ම අඳිමු ද්‍රව්‍ය ජාතියකින් 12ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. දැන් මම මෙය 5 ගොඩවල් වලට වෙන් කරන්නයි යන්නේ. මම මෙහෙම ගන්නම්. ඒක ලේසි. මේ 1 5 ගොඩක්. මේ දෙවන 5 ගොඩ. අවසාන පේලියේ තව 4ක් ඉතිරි වෙලා තියෙනවා. එය තවදුරටත් 5 ගොඩකට වෙන් කරන්න බෑ. එම නිසා අපේ පිළිතුර වෙන්නේ සම්පූර්ණ 2යි ඉතිරි 4යි. අපි දැන් ගොඩක් උදාහරණ කළා රූප සටහන් ඇඳලා. ඒත් අපිට රූප සටහන් නැතුව මෙම සංඛ්‍යා බෙදලා පිළිතුරු ලබා ගන්න බැරිද? පුළුවන්. එහෙනම් අපි ඒ ක්‍රමය ගැනත් ඉගෙන ගන්න ඕනේ. දැන් අපි කතා කරමු ඒ ගැන. අපි මෙම උදාහරණයම ගමු නැවතත්. 14 බෙදීම 5. මම එය දීර්ඝ බෙදීම ආකාරයට ලියන්නම්. 14 බෙදීම 5 ලෙස. මේ තියෙන්නේ දීර්ඝ බෙදීමේ සංකේතය. ඔබ දන්නවය. අපි දන්නවා 1ට 5 ඒව නැති බව. ඒ නිසා අපි බලමු 14ට 5 ඒවා කීයක් තියෙනවද කියලා. අපි බැලුවොත් 5 ගුණාකාර වගුව 5 වරක් 1 5යි. 5 වරක් 2 10යි. එහෙනම් එම 10 අගය තමා 14ට ආසන්නම. ඒ කියන්නේ 14ට අඩු ඊට ළඟම තියෙන 5 ගුණාකාරය. මොකද 5 වරක් 3 15යිනේ. එය 14ට වඩා විශාල අගයක්. ඒ නිසා 5 වරක් 3 ගන්න බෑ. එහෙනම් 14ට 5 ඒවා 2යි කියලා ගමු. 5 වරක් 2 10යි. අපි දැන් අඩු කරමු. 14 අඩු කිරීම 10 සමානයි 4යි. එහෙනම් අපිට කලින් පිළිතුරම ලැබුණ නේද? 14ට 5 ඒවා හරියටම 2ක් තියෙනවා. ඒක තමා අපි ගොඩවල් වලට වෙන් කළාම සම්පූර්ණේම 2ක් ලැබුණේ. ඉතිරි වුණ බෝල 4 තමයි මෙහි ශේෂය ලෙස ලැබුණේ. අපි තව උදාහරණ කිහිපයක් කරමු. එය ඔබට ගොඩක් උපකාරී වේවි. හිතන්න මට 8 බෙදන්න ඕනි කියලා 2කින්. මට එහි අගයයි හොයන්න ඕනේ. ඒ නිසා මම ඒකට ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්නම්. මට මේකම ලියන්න පුළුවන් දීර්ඝ බෙදීමෙන් 8 බෙදීම 2 කියලා. මෙහි අගය හොයන්න අපි 2 ගුණාකාර වගුව දැනගත්තනම් හරි. දෙවරක් 1 2යි. ඒක කොහෙත්ම අපට අවශ්‍ය අගය නෙවෙයි. අපි තවදුරටත් 2 ගුණාකාර ලියාගෙන යමු. දෙවරක් 2 සමානයි 4යි. ඒකත් 8ට වඩා අඩු අගයක්.
දෙවරක් 3 සමානයි 6යි. එයත් 8ට වඩා අඩුයි. ඊළඟට දෙවරක් 4 හරියටම සමානයි 8යි. එහෙනම් අපිට කියන්න පුළුවන් 8ට 2 ඒවා 4යි කියලා. එනම් 8 බෙදීම 2 සමානයි 4යි. අපි රවුමුත් ඇඳලා බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මම කිසිම පිළිවෙලකට නෙවෙයි ඇඳේ ඒවා. දැන් අපි දෙකේ ගොඩවල් වලට වෙන් කරමු. දෙකේ ගොඩවල් 1යි, දෙකේ ගොඩවල් 2යි, දෙකේ ගොඩවල් 3යි, දෙකේ ගොඩවල් 4යි. එනම් ද්‍රව්‍ය 8ක් දෙකේ ගොඩවල් වලට බෙදපුවාම අපිට ගොඩවල් 4ක් ලැබෙනවා. එහෙනම් 8 බෙදීම 2 සමානයි 4. හරිනේ. මම හිතනවා ඔබට දැන් බෙදීම නම් හොඳට පුළුවන් කියලා.